විශේෂයෙන්ම මං කියන්න කැමති කරුණාකරලා බාධා කරන්න එපා. මං දන්නවා මේ ඇත්ත කතා කරනකොට බාධා එනවා. සකුෂා රොෂානි මහත්මිය පිළිබඳව තමයි මේ යවලා තියෙන මහජන ආරක්ෂක කමිටුව මම ඒක හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඒ වගේම තෙවුනි තෙසඤ්ඤා ජයවර්ධන මට බාධා කරන්න එපා. තෙවුනි තෙසඤ්ඤා ජයවර්ධන තුමා ප්‍රෙසිඩන්ට් සෙට් කරන්න එපා මෙතන ප්ලීස් කරුකා නියෝජක කතානායක. මෙතන 91 වූ යටතේ එතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරන්න පුළුවන්. නමුත් 91 වූ යටතේ එතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලයක් නැහැ. එතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කරුණාකරලා මම කියන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් එකට විනාඩියකට අහුම්කම් දෙන්න පුළුවන්. ඒක අහුම්කම් දුන්නා. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන්. ඔරලෝසුවක් තියෙනවනේ. ඔරලෝසුවක්. ඒ නිසා මම නියෝජක කතානායකතුමනි විපක්ෂ නායක නෙමේ කවුරු වුණත් මන්ත්‍රීවරු අපි ඒකට ස්ටෑන්ඩින් ඕඩර්ස් තියෙනවා. ඒ නිසා මම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතුමා මේ හැන්සාට් ටොන් එකක් කළත් මට තියෙන ප්‍රශ්නේ ඔබතුමා ප්‍රෙසිඩන්ට් සෙට් කරන්න එපා. එක කෙනා ලොකු පොඩිකම් බලලා ප්ලීස් ස්ටෑන්ඩින් ඕඩර්ස් ආනට සභාව ගෙනියන්න. මගේ අදහස් වලට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම මත තමයි මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. හරි. විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති මම හැන්සාට් ගත කරනවා මම සභාගත කරනවා මේ අවස්ථාවේ බඩබද්ද මහජන ආරක්ෂක කමිටුවෙන් ඒ සභාපතිවරයා අබේසේකර පතිරණගේ සකුෂා රොෂානි මහත්මිය ඒ වගේම තෙසඤ්ඤා ජයවර්ධන මහත්මියට පොලිස් සහතිකය ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා හැටියට මෙන්න දුන්නු ලියුම් දෙක. නෑ විනාඩියක් බාධා කරන්න එපා කරුණාකරලා. විනාඩිය මට තව කාරණාවක් තියෙනවා මට කියන්න. මෙන්න මම මේක හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. කවුද බොරු කියන්නේ කවුද සත්‍ය කතා කරන්නේ කියන එක මේ රටම දැනගන්නට ඕන. ඊළඟට මම කියන්න කැමති විශේෂයෙන්ම යසන්ත ආර්යසේන කියන මේ බඩබද්ද වසමේ මේ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා දුන්නු ලියුම මේ දැන් සතියකට ඉහතදී වෙනකම්ම මේ වගේ නිර්දේශ ලබා දුන්නයි කියන එක ඔහු සහතික කරනවා. ඒකත් මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඊළඟ අවසාන කාරණාව. මාතර පොලිසියේ එළිය ප්‍රදර්ශනය කරලා තිබුණු මේ දැනුම් දීම. මේ දැනුම් දීම විනාඩියක් පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. ඇත්ත කතා කරනකොට. පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවීම. ගරු නියෝජක කතානායක විනාඩියයි. මෙහෙම බාධා කරන්න එපා. පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි. මෙන්න සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය තියෙනවා. කොහෙද තියෙන්නේ? මාතර පොලිසියේ නෝටිස් බෝඩ් එකේ. ඊට පස්සේ මොකද දන්නවද උනේ? මේ පාර්ලිමේන්තුවේ මේ කාරණාව මතු කරන් පස්සේ අද උදේ ඉඳලා ඒ කෑල්ල විතරක් මකලා තියෙනවා. මේ දෙකම මම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඉතින් මම අහන්න කැමති පැහැදිලිවම මම බොරුවක් කිව්වද මම ඇත්ත කතා කරාද බොරුව ඇත්ත කරාද ඇත්ත බොරුව කරාද කියන එක රටේ ජනතාව තීන්දුව කරයි. ඒ නිසා එහෙම අපි බොරු කියන්නේ නැහැ. එහෙම අපි අසත්‍ය කරනවා කියන්නේ මම මේ සියල්ලක්ම මොකද පුතුමා මේ වෙනදට බාධා කරන්නේ? මම මේ ඇත්ත කියන්න හදන්නේ. අවසාන තප්පර 30 දෙන්න. අවසාන තප්පර 30. මම කියන්න කැමති විශේෂයෙන්ම මට එහෙම චෝදනා කරා බොරු කියනවායි කියලා බොරු නෙවෙයි කිව්වේ ඇත්ත කතා කරේ ඇත්ත වාර්තා කරපු මාධ්‍යවේදීන්ව අද CID එකට කැඳවනවා. අසික්කිතයි නින්දිතයි පහත් ක්‍රියාවක්. මේ ක්‍රියාවෙන් යැලෙන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. That's a questions under standing order 27(2) of the Parliament. Honorable Sajid Premadasa. What is your point of order, honorable member? අර නියෝජක කතානායකතුමා මගේ රීති ප්‍රශ්න 92 ආයතනයේ එකක් රීති 28ත් ඒ වගේම 91 පැහැදිලි කිරීම රීති ඉල්ලන්නේ 92කින් මේ 28 ස්ථාවර නියෝගයේ පිටා පැහැදිලිව කියනවා කරු නියෝජක කතානායක ස්ථාවර නියෝග අන් කිසිවක් නියම කර ඇතොත් මිස මතු සඳහන් යෝජනා සම්බන්ධව හැර ඒ කියන්නේ ඒ යෝජනා සියල්ල ගරු කතානායකවරයාගේ ලිඛිත අවසරය අවශ්‍ය නැහැ.
ඒ කියන්නේ ගරු විපක්ෂ නායකතුමා ඉල්ලන්නේ ඊ යටතේ වරප්‍රසාද පිළිබඳව එතුමා ඒ කියන්නේ එතුමා බොරුකාරයෙක් කියන කාරණය නෙවෙයි කියන කාරණේ තහවුරු කිරීමේ අයිතිය. හැබැයි මේ සභානායකගේ නීතිය ඔබතුමා ක්‍රියාත්මක කරන්න යන්න එපා කතානායක වගේ. දැන් සභානායකටත් කියන රීති කියවලා එන්නේ කියලා. ඒ ඇවිල්ලා ඔබතුමාට පාඩම් ඔබතුමාට අභියෝග කරන්න බෑ. ඔබතුමාට නියෝග කරන්න බෑ සභානායකට. Understanding order 27-2 of Parliament, Honorable Sajid Premadasa. Yes, Honorable Leader of the House. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා තමන් බොරුකාරයෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ඕන රටට අපිට නෙමෙයි. මම ඔබතුමාගෙන් කරුණාකරලා ඉල්ලා සිටිනවා ගොඩාක් සද්ද දැම්මම ඔබතුමා ස්ටෑන්ඩින් ඕඩර්ස් වයලේට් කළ ඉඩ දෙනව නම් එම අවස්ථාව අනිත්‍යයටත් ඒට දෙන්න කියලා. නෑ කිසිම ස්ටෑන්ඩින් ඕඩරකින් ඒ විදියට කතා කරන්න දෙන්න බෑ. ඒක වැරදි නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමාගේ නිහතමානීකම සභාව පවත්වාගෙන යාමට බාධාවක් කරන්න දෙන්න එපා. එහෙමනම් ඔබතුමා මතක තියාගන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. no Okay, ඔබතුමා Honorable අහුම්කම් දෙන්න. Leader. මොකද වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවේ ක්‍රමයක් තිබෙනවා. කරුණාකර වාඩි වෙන්නම්. ඒ නිසා ඔබතුමා මෙතන නියෝජ්‍ය කතානායක ධූරය දරන්නේ රීති අනුව කටයුතු කරන්න. ඒ නිසා ආණ්ඩු පක්ෂය වශයෙන් අපේ එහෙමනම් අපිට පුළුවන් මීට වඩා ගන්න. අපේ නිහතමානීකම ආචාරධාර්මිකකම එක එක්කෙනාට විකාර කරන්න ඉඩ දෙන්න එපා. සද්දෙන් කතා කරාම බය වෙන්න එපා කරු නියෝජ්‍ය කතානායකතුමනි. සද්දෙන් කතා කරාම නියෝජ්‍ය කතානායකතුමනි බය වෙන්න එපා. ඔබතුමාට තියෙන්නේ ස්ටෑන්ඩින් ඕඩර්ස්. මොකද ඔබතුමා මේ කරපු වැඩේ මේ මීටත් වඩා ඉතාම අවිචාරවත් හැසිරෙන මන්ත්‍රීලා පාවිච්චි කරන ගත්තොත් ඔබතුමා කොහොමද සභාව කරන්නේ? මට වගකීමක් තියෙනවා සභානායකවරයා වශයෙන්. ආණ්ඩුවේ කටයුතු වලට සහ මුල් තැන දෙමින් සභාවේ කටයුතු පවත්වන විධායක සහ ලෙජිස්ලේචර් සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා කරුණාවෙන් මම ඉල්ලා සිටින්නේ අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් වයලේට් කරන්නේ නැහැ. ඒ නිසා සද්දේ නිසා ස්ටෑන්ඩින් ඕඩර්ස් වයලේට් කරන්න දෙන්න එපා කියන ඉල්ලීම තමයි කියන්නේ. Question understanding order 27-2, Honorable Sajid Premadasa. Honorable Sajid Premadasa. සාවර නියෝග යටතේ තමයි මම කරුණු මතු කරේ. Can you come to your question understanding order 27-2?